හායි හායි කොහොමද අද විශේෂ දවසක්. අපි බලමු දේ මොකද්ද කියලා. ඉතින් අද අපේ ඉසස් පැටියාගේ බර්ත්ඩේ එක. එහෙම නැත්නම් අපේ අක්කි පපාගේ බර්ත්ඩේ එක. එයාට යාගේ බර්ත්ඩේ එක ඇත්තටම මම මෙයාගේ බර්ත්ඩේ පාටි එකක් ගන්නේ පාටි එකක් විතර ගන්නම් ෆස්ට් බර්ත්ඩේ එකෙන් පස්සේ. ඒ කියන්නේ 1 ගත්තා. දැන් මෙයාගේ 7 තමයි පාටි එකක් ගන්න. ඒකත් ඉතින් යාට තීරණය හින්දා යාට ඒකට හේතුව මම ඉස්සරහට කියන්නම්කෝ. බලාගෙන ඉන්නකෝ හේතුව මොකද්ද කියලා. ඉතින් මේ ඉන්නේ නදීෂා ඉලංගකෝන්. ඉතින් නදීෂා හරිම ලස්සන මේකප් එකක් අපි ඉසස්කට දාලා දුන්නා. මේ මේකප් එකත් විශේෂත්වයක් තියෙනවා. ඒකත් ඔයගලන්ට ඉස්සරහට කියන්න. ඉතින් නදීෂා මාවත් ලස්සනට හැඩ කරලා දුන්නා. ඉතින් මේ කාලේ අපේ නංගි බබා මගේ බණ්ඩියේ හිටපු කාලේ ඇත්තම කියනවා නම් මේ හොස්පිටල් යන්න හරියටම සතියකට කලින්. ඒ කියන්නේ නංගි බබා ඉන්න හරියටම සතියකට කලින් තමයි ඉසස් ආච්චිගේ බර්ත්ඩේ එක ගත්තේ. අප්‍රේල් 8 තමයි ඉසස් ආච්චිගේ බර්ත්ඩේ එක. ඉතින් හැබැයි අපි පාටි එක ගන්න චුට්ටක් පරක් වුණා. නංගි බබාවේ අප්‍රේල් 26. ඉතින් හරිම කිට්ටුව තමයි මේක ගත්තේ. ඉතින් ඔව් ඒකත් එක්ක හේතුවක් වුණා ඉසස් ආච්චිගේ මේ බර්ත්ඩේ පාටි එක ගන්න. ඉතින් මේ මමත් මේ මගේ බණ්ඩියත් එක්ක බණ්ඩි නංගිත් එක්ක ෆොටෝ එකක් ගත්තා වීඩියෝ එකක් ගත්තේ. හරි ඔන්නම තමයි අපි ඉසස්සව සර්ප්‍රයිස් කළේ. මේ මෙතන ඉන්නේ ඉසස්සගේ ඉස්කෝලේ යාළුවෝ ගොඩක්. ඉස්කෝලේ යාළුවෝ වගේම ෆීල්ඩ් එකේ ඉසස්සගේ වයසේ ඉන්න පුංචි බබාලාට මම ඇත්තටම කතා කළා. ඔන්න පේනවනේ එල්සා ටීම් එකට තමයි ඉසස්සගේ බර්ත්ඩේ එක ගත්තේ. ඉතින් මේක මේ ඔක්කොම එකතු කරලා මේ ෂෝට් පොඩි වීඩියෝ එකක් මම මේ අපේ මේ වීඩියෝ එක මැද්දේ දාලා තියෙන්නේ. ඉතින් මේ අපි ඉන්නේ House of Play එකේ. House of Play එකේ නිශානි නංගිලත් ගොඩාක් තෑන්ක් කරනවා. ඔය ඉන්නේ යා ඉතින් කම්පියර් කළා අපි බබාලාව හැපි කරන්න ගොඩාක් දේවල් කළා. ඒ වගේම Taste of Heaven ඔය ලස්සන රස කේක් විස්තර මට හදලා දුන්නා. ඉතින් විජිතටත් thank you. හරි ඉතින් අපේ ඉසස්සව සතුටු කරන්න තමයි ඔන්න මේ ඉන්නේ සමන්ත ප්‍රදීප් කුමාර. එයාගේ පුතා පිටිපස්සේ ඉන්නේ මේ දෙන්නා මැජික් වලට හරිම දක්ෂයි. විශේෂයෙන්ම අපේ පුංචි බබාලාව සතුටු කරන්න. ඉතින් එදා බබාලා වගේ බබාලාගේ අම්මලා තාත්තලා හිටපු ඉඳලා අපි නවත් මැජික් වලට සමන්ත කතා කරගත්තා. මං එයාගේ ඩීටේල්ස් ටික දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. මොකද එයා ඇත්තටම අපේ බබාලාව ගොඩාක් සතුටු කළා. ඉතින් බබාලා ආස තැන්වල ආස දේවල් කියනවා. ඉතින් ඔය තියෙන ෆේස් පේන්ටින් ඉතින් අපේ ඉසස්සේ ආස දේවල් ඉසස්සගේ වයස බබාලා ආස දේවල් ඔක්කොම විතරයි මේ පාටි එකේ තිබුණේ. එහෙම නැතුව අපි සතුටු වෙන්න කරපු එකක් නෙමෙයි. මං හිතන්නේ ඒක තමයි වෙන්න ඕන. මේ වයසේදී පුංචි බබාලා ආස දේවල් ටිකක් තියෙනවානේ. විශේෂයෙන් අපි මේ කෙල්ලෝ ටික ඉතින් කෙල්ලෝ ඉන්න අම්මලා මාත් එක්ක එකග වෙයි. මොන්න මේ සමන්තගේ පුතා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම හරි දක්ෂයි. අපේ කට්ටිය හරිම ආසාවෙන් ඒකට එකතු වෙලා හිටියා. ඉතින් ඔයගොල්ලන්ට මම හිතන්නේ හොඳ අයිඩියා එකක් කියලා මට හිතුණ නිසා තමයි මම ඒකත් මේ වීඩියෝ එකට ඇඩ් කළේ. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ පාටි එකකට බර්ත්ඩේ පාටි එකට කතා කරන්න විශේෂයෙන් පුංචි බබාලාගේ මෙයාලව කන්ටැක්ට් කරන්න පුළුවන්. මම ෆෝන් නම්බර් එකක් දාන්නම්. ඉතින් මෙතන ගොඩාක් මට උදව් කරපුවානේ මේ දෙපැත්තෙම ඉන්නේ ගොඩක් මේ බබාලාගේ අම්මලා තාත්තලා. ඉතින් එයා සතුටු වුණා. ඉතින් අපිට ඕන උනේ අපේ ඉසස්සව. දැන් මම කියුණේ මේ විශේෂ හේතුවකට මේක කළේ කියලා. දැන් මේ ඉසස්සව මේකප් එහෙම කරේ. සහ මේ පාටි එක ගත්තේ. දැන් නංගි බබෙක් අපේ පවුලට එකතු වෙන්න ඕන්න මෙන්න. තව සතියයි තියෙන්නේ. ඉතින් මට හිතුණා සස්සට පුංචි හරි දුකක් ආවොත් මොකද අවුරුදු 7ක්ම එයා අපේ ළඟම හිටපු අපේ එකම දරුවා. ඉතින් මට ඒ නිසාම තමයි ඇත්තටම මේ පාටි එක ගන්න ප්‍රධානම හේතුව උනේ එයාව සතුටු කරන්න ඕනකම නිසා. හරි ඉතින් මේ තියෙන්නේ මේ හන්දගේ මගේ පොඩි වීඩියෝ කස් ටිකක් අපි ඉතින් එතන ගත්තා. මේවා ඉතින් අපි ඉතින් පුරුද්දක් විදිහට කරනවානේ අඳුමක් ඇඳලා එහෙම නැත්නම් විශේෂ ෆන්ක්ෂන් එකකට ගියාට පස්සේ. ඉතින් අපේ චාරුක පෙරේරා ෆොටෝග්‍රැෆි ඒ චාරුක මල්ලත් විශේෂයෙන් මතක් කරන්නේ එයා තමයි ඉතින් මේ වීඩියෝස් ටික අපිට අරන් දුන්නේ. එයා කොහොමද ඉතින් දැන් තව පොඩි කාලයක් ඉතින් පොඩි කාලයක් තියෙන නිසා මෙහෙම මතක සටහන් ටිකක් එකතු කරගන්න කියලා. හරි ඒ අතරේ මම අර කලින් කතාව තවත් කියාගෙන යන්නම්කෝ. මට මේ පාර්ටිය ඕගනයිස් කරද්දි මම කෝනේ මේ House of Play එකේ නිශානි මට ගොඩාක් උදව් කරා කියලා. නිශානිට වගේම අනුරට වගේ මම හැමෝටම කිව්ව දෙයක් තමයි මට බබා හම්බ වෙන්න දෙවෙනි බබා හම්බ වෙන දවසකට හරි කමක් කලින් හරි කමක් නෑ. මට මේ පාර්ටි එක ගන්න ඕනේ. ඊට පස්සේ මට බබා කොයි වෙලාවක වුණත් කමක් නෑ කියන එක. මොකද ඉස්සස්සනනේ මට මේක කරන්නටම ඕනේ කියලා හිතුණ නිසා. ඔය ඉතින් ඊට පස්සේ ඉඳලා ගෙදර ඇවිල්ලා ඉසස්සට ලැබුණු තෑගි ටික එක සර්ප්‍රයිස්
වෙච්ච වෙලාව දැන් මේ ටික නම් මම ඇත්තට මේ වීඩියෝ එක දාන්න හිතුවේ නෑ. හැබැයි දැන් මම මේක එඩිට් කරද්දි ඉසස්ස බලාගෙන හිටියේ. ඒ නිසාම එයාට ඕනි කෙනෙක් කිව්වා මේ වීඩියෝ එකට එයාගේ තෑගි ටික ඔක්කොම පෙන්වන්න ඕනේ. ඉතින් මේක මේ තෑගි පෙන්වන්නවත් අපි ලැබුණු දේවල් පෙන්වන්නවත් ඒක විතර දැනෙන්නේ විශේෂයෙන් කියන්නේ මේක මේ දකින්න අතර වාගේ ඒ නිසා ඒක නම් කවුරුත් නෙවෙයි. එයා දෙපා මේ ඉසස්සගේ ආසාවක් එයාගේ යාළුවන්ට පෙන්නේ මේක දීපු යාළුවන්ට පෙන්නේ යාට මේ YouTube එකට මේ ටික ඇඩ් කරන්න ඕනේ කියලා කිව්වා. ඉතින් ඒ නිසා තමයි. හරි දැන් අර කලින් කතාවේ මම කිව්වා ඉතින් ඒක මෙහෙමයි. කෙනෙක් එක වැරදියට හරි වෙනස් විදිහකට හරි දකින්න පුළුවන්. හැබැයි ඉතින් මේ පාටි එක මම කිව්වා නිසස්සර වෙනුවෙන් මොකද මට ඕනුනේ මේ පාටිය කරලා එදාම ඊට පස්සෙන්දටම හරි කමන්නේ මට මේ බබා හම්බුනත් කමන්නේ කියන කාරණාව. මොකද මේ මං හරි ආසයි මගේ බබාලා හරි සතුටින් ඉන්නවා. ඉතින් ඉසස්සා හරි ආසයි ලස්සනට අඳින්න. මෙහෙම මේකප් අතේ මම ඔය ඔයගොල්ලෝ දැක්කා වගේ මේකප් නම් මම ඉසස්සව කරන්නේම නෑ. ඉස්කෝලේ විශේෂ කොන්සර්ට් එකකට ඉස්කෝලෙන් කියලා ඒවත් එහෙම මේකප් කරලා යවන්නේ. ඒ වගේ මේකට මිසක මේ යාව පර්සනලි මෙහෙම ප්‍රයිවට් මගේ අපේ පවුලේ මේකට මේකප් කරාම එච්චර. ඉතින් ඒකත් අර යාගේ ආසාව. ඒක දේශක ඉන්නේ අඳිනකොට ඉතින් මේ විදිහට ඔක්කොම අඳින්නත් ඕනේ. නැතුව ගන්නුවක් ඇඳලා ඒ කොණ්ඩේම හදන්න නැතුව ඒකත් වැඩක් නෑ. ඉතින් ඒ නිසා තමයි ඉතින් අදීෂට ආයිත් මම තෑන්ක් කරනවා ලස්සනට එල්සා වගේම ප්‍රදේශයේ ලස්සන යුනිකෝන් එකක් තියෙනවානේ. ඉතින් එල්සට මැච් වුණා. මේ ටික කරගන්න හම්බ වෙච්ච එකට. ඉතින් හරිම සතුටු දවසක් මේ දවස. ඉසස්සත් ගොඩාක් සතුටු වෙච්ච දවසක් ඔය තියෙනවනේ ඉතින්. එයාගේ සතුට. ස්මයිල්. හරි ඉතින් එදා දවසේ මේ ලස්සන ඡායාරූප ටිකක් ඉතින් මේ තියෙන ලස්සනම කේක් එක අපේ විජිත්ගේ ටේස්ට් ඔෆ් හෙවන් විජිත් ආයිත් තෑන්ක්ස් කරන්න ඕන. ඉතින් ඒ වගේම මේ ඔන්න ඉන්නවා විජිත්. ඒ වගේම තමයි මේ ලස්සන ඩෙකෝස් ටික කරේ පාටි ඩූඩල්ස්. ඉතින් එයාලත් ලස්සන ඩෙකෝස් ටිකක් අපිට කරලා දුන්නා. ඉතින් පාටි ඩූඩල්ස් ඕගොල්ලන්ටත් ගොඩාක් තෑන්ක් කරනවා. අපේ අපේ ඉසස්ස වගේම එල්සා කෙනෙක් එතන අපිට හම්බ වුණා. ඉතින් ඒ වගේම තමයි මේ කෑම අපිට ෆුඩ් අපිට එදා අපි කරගත්තේ ඔක්කොම මේ අරියානා ඉවෙන්ට්ස් වලින්. ඉතින් රසට කෑම ටික අපිට අවශ්‍ය විදිහට කරලා දුන්නා. මම මේව මතක් කරන්නේ ඕගොල්ලන්ටත් මේ දේවල් වලට අවශ්‍ය වුණොත් කතා කරගන්න. ඒ හිටියේ නිශානි තමයි House of Play එකේ. ඉතින් ඒ වගේම මේ ඉන්නේ අපේ ප්‍රදීප් අපේ මැජිෂියන්. ඉතින් යාගේ පුතා මෙතන ඉන්නවා. මේ අයව ඔයගොල්ලන්ට කතා කරගන්න අවශ්‍ය නම් මම ඩීටේල්ස් ටික දාලා තියන්නම්. ඉතින් ඊට අමතරව මේ ඉන්නේ එදා අපිත් එක්ක එකතු වෙන අපේ ක්ෂේත්‍රයේ යාළුවෝ ඒ වගේම අපේ පුංචි පොඩ්ඩි ගේ යාළුවෝ ටික. ඉතින් ලස්සන දවසක් මම හරිම ආසාවෙන් ගත කරන්න හිටපු දවසක්. මගේ චූටි පැටියා මම හිතන්නේ සැස්ස ගොඩාක්ම සතුටු වෙච්ච දවසක්. ඉතින් thank you ගොඩාක් අපේ මේ YouTube වීඩියෝ එක බලාගෙන හිටියට අහගෙන හිටියට. එහෙමනම් අපි ගිහින් එන්න. බයි බයි ආදරේ හැමෝටම.